හොඳයි අපි දැන් බලමු අපේ දුවලා පුතාලා උදේ හදපු නිර්මාණ මේ වෙනට අවසන් කරලා තියෙනවා. අපි පටන් ගමු ඉමෙත්ම. මොකද්ද පුතේ හැදුවේ? සර් මේ ගහ. ගහක් නේ. ලස්සන නිර්මාණයක්. ස්වභාවික දේවල් වලින් හදලා තියෙන්නේ. එතකොට අපේ දිනුලි බෝනික්ක වගේ හැංගිලාම ඉන්නවනේ. ආ එතකොට තරුෂි ලස්සන මල් පොකුරක් නේ. ලස්සනයි ඒක. එතකොට අපේ පොඩි බට්ටි මේ බිත්ති සරසිල්ලකුයි මලකුයි. විත්ති සරසිල්ලයි මලකුයි. මලකුයි අපේ විනුතිගේ නිර්මාණය මල්වාස එක. මල්වාස එකක්. එකක් ලස්සනයි. ගොඩක්ම බරයිද? නෑනේ. මේ මොකක්ද අනිමේ? තබ්ලාවක්. තබ්ලාවක්. ලස්සනයි. ගහන්න පුළුවන්ද සද්ද එනවද? ඈ? එතකොට දිනුදි මොකද්ද? බිත්ති සරසිල්ල. විත්ති සරසිල්ල නිකන් ආරස්සාවට තියා ඉන්න වගේ නේ නිකන්. එතකොට තුෂානි වගේ නිර්මාණය මොකද්ද? විත්ති සරසිල්ල. එකක් ලස්සනයි. කොම ස්වභාවික දේවල් නේ. ඊළඟට අපේ නුවන්දි මොකද්ද නිර්මාණය? පෑන් සහ පැන්සල් රඳවනයක්. මේ සුඩු තියාගන්න පුළුවන් නේ. එකත් හොඳයි. ඊළඟට පොල් වත්තක් තියෙනවා. පොල් කඩන්න පුළුවන්ද දන්නේ නැහැ. මොකද්ද? තීක්ෂා. මොකද්ද මේ නිර්මාණය? පොල් වත්තක්. ගොඩක් වෙලා ගිහිලා වගේ නේ හදන්න. හරි. ඒකට නෙතුලි මල් වාස් එකක්. ඒකත් මේ අර පයිප් ක්ලීනර්ස් වලින් නේ හදලා තියෙන්නේ. ලස්සනයි. එතකොට අපේ සදෙව් විත්ති සරසිල්ලක් ලස්සනයි. අයිස් කූරුනේ අයිස් කූරු වලින් හදලා තියෙන්නේ හොඳයි. සත්සර වගේ නිර්මාණය ආයෙත් කියමු බලන්න. ෆෑන් එකක්. ඉතින් අපි වැඩ කළ බැලුවානේ. ඊළඟට විසුද්ධ විත්ති සරසිල්ලක්. ඒක ලස්සනයි. එතකොට ජනිදු ඔයාගේ නිර්මාණය වැකියුම් ක්ලීනර්. අපි පොඩක් ස්ටාර්ට් කරලා බලමු. ඉස්සලා අපිට බලන්න බැරුණා නේ ඒක. සද්ද එනවනේ. සද්ද එනවා දැන්. බැටරි බහලද දැන්? හරි. රවි මොකද? ඔයාගේ තියෙන බෑන්ඩ් පැන්සල් රඳවන්නේ නේ. හරි ලේසි නේද ඒක හදන්න? මේ තියෙන අපේ ජෙට් එකනේ. නායත් යන බලමු උඩට. විස් හරි. නියමයි දිනුස්. එහෙනම් හැමෝටම ජය වේවා. හොඳට ලකුණු හම්බේ නම් අපේ සර්ගෙමුත් පොඩි අදහසක් බලමු. මොකද සර් මොකද හිතන්නේ මේ නිර්මාණ ගැන? හොඳයි සර් මේ පුංචි දරුවන්ගේ හැකියාවන් හිතවල තියෙන දේවල් ඉදිරියට එනවා. ඔව්. දක්ෂතා ඉදිරියට ගන්න පුළුවන්. ඒකින්ද ගොඩක් හොඳයි දරුවන්ගේ නිර්මාණේ. සර් මෙයාලට මේ කාලයක් දෙනවද මේ නිර්මාණ කරන්න? භාගයේ තියෙන කාල සීමාව තමයි පැය දෙකක් වගේ දුන්නේ. එයාලා ගෙදරින් බඩු ගෑනලා ලස්සනට වැඩේ කරලා තියෙනවා. කරලා තියෙනනේ. සර් මේ විෂය සම්බන්ධයෙන් සර්ට මොනවද තව කියන්න තියෙන්නේ? මේ විෂය ඇත්තටම ළමයිට ගොඩාක්ම ප්‍රයෝජනවත් විෂයක් කියලා අපිට හැමෝටම පේනවා මේවා දැක්කම. සර්ගේ අදහසත් ඒ ගැන? ඇත්තටම හොඳයි මේ මෙයාලගේ දක්ෂතා අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන් මේ දරුවන්ගේ මෙයාලා කරලා තියෙන දේවල් බලනකොට යෝගී විෂය වර්තමානට ගැලපෙනවා. ඔව්. එහෙනම් සර් බොහොම ස්තුතියි. මේ අපි එක්ක කතා කරේ කළුගල ශ්‍රී හේමගිරි විද්‍යාලයේ ප්‍රායෝගික තාක්ෂණ විෂය භාර නීල් චමින්ද ගුරුතුමා. ඉතින් සර්ගේ මඟ පෙන්වීම යටතේ තමයි මේ ළමයි මේ ලස්සන නිර්මාණ ටික කරලා තියෙන්නේ. වාර විභාගයේ සඳහා. ඉතින් නැවත දිනයක මේ වගේ ලස්සන නිර්මාණ සමගින් හමු වෙන තුරු අදට අපි සමගන්නවා.